ආයුබෝවන්. දැන් මේ දවස්වල කාගෙත් අවධානය යොමු වෙලා තියෙන නමුත් දැනගැනීමට ප්‍රමාණවත් තොරතුරු ලංකාව තුළ නැති ස්ටාර්ලින්ක් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පිළිබඳව සියලුම තොරතුරු අද මම ඔයාලට මේ වීඩියෝ එක තුලින් පැහැදිලි කරන්න හිතුවා. ඔයාලා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි, අපි එහෙනම් දැන් යමු කතාවට. අපි කවුරුත් දන්න ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරික ලෝකයේ අංක 1 ධනවතා ලෙස සැලකෙන එලෝන් මස්ක් මහතාට අයත් SpaceX සමාගමේ ව්‍යාපෘතියක් ලෙස තමයි මේ ස්ටාර්ලින්ක් සේවාව අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ කතාවට කලින් අපි දැන් අපිට මතක ඉතිහාසය දෙස බැලුවොත් මම කියන්නේ ලෝක පුරා නෙවෙයි ලංකාවේ බැලුවොත් 2000 අවධියේ වගේ. කියන්නේ අපිට තිබ්බේ 2G ස්පීඩ් තියෙන කනෙක්ෂන්. ඒ කාලේ ලංකාවේ ස්මාර්ට්ෆෝන් තිබ්බෙත් නැහැ. එතකොට ඒ දවස්වල ෆෝන් පාවිච්චි කරපු අය දන්නවා ඇති. අපි ෆොටෝ එකක් සින්දුවක් එහෙම ඩවුන්ලෝඩ් කරන්න ආපු කට්ට. මතකද අර මෝටරෝලා සෝනි ඉරික්සන් නොකියා ෆෝන් එකකින් එහෙම අපි සින්දුවක් ඩවුන්ලෝඩ් වෙන්න දාලා වරුවක් විතර බලන් ඉන්නවා මේක අර කිලෝබයිට් එක ගානේ ඩවුන්ලෝඩ් වෙනකම්. එහෙම අත්දැකීම් තියෙන අය කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඊට පස්සේ අපි දන්නවා 2G 3G වුණා. ඊට පස්සේ 4G ආවා. දැන් අලුතින් 5G ඇවිත් තියෙනවා කියලා අපි දන්නවා. නොදන්න පිරිසකුත් ඇති. මොකද මේක ලංකාවේ හැම ප්‍රාන්තයකටම කවරේජ් එක තාම දීලා නැහැ. පිරිසකට විතරයි පුළුවන්. මේ මං ඉන්න පැත්තට නැහැ. මගේ කතාව ඔයාලට කිව්වේ දැන් මේ ස්ටාර්ලින්ක් එකේ ප්‍රධාන අරමුණ තමයි ලෝක පුරා ගෝලීය අන්තර්ජාල ආවරණයක් ලබා දීම මගින් සාම්ප්‍රදායික අන්තර්ජාල යටිතල පහසුකම් නොමැති හෝ දුර්වල වන දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශවලට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීම. බලන්න කොච්චර හොඳද කියලා. එතකොට කොළඹ ඉන්න කෙනාට තියෙන ඉන්ටර්නෙට් ස්පීඩ් එකම තමයි අනිත් දිස්ත්‍රික්කවල ඉන්න අයටත් තියෙන්නේ. රටවල් අතර බැලුවත් ඒක හැමම තමයි. ගාන තමයි පොඩි අවුලකට තියෙන්නේ. ගාන ගැන කතා කළොත් ශ්‍රී ලංකාවට දැනට තියෙන්නේ රෙසිඩෙන්ටියල් පැකේජය විතරයි. ඒකට මාසෙකට රුපියල් 15000ක් ගෙවන්න ඕනේ. හැබැයි ඒකට ඩේටා ලිමිට් එකක් නැහැ. අන්ලිමිටඩ් ඩේටා තමයි හිමි වෙන්නේ. ඒ වුණාට අපිට දැන් පැකේජ් එක විතරක් බයි කරලා වැඩක් නැහැනේ. දැන් චන්ද්‍රිකාවට කනෙක්ට් වෙන්න ඕනේ අපි ඉන්ටර්නෙට් යනවා. ඒ අවශ්‍ය උපකරණ කට්ටලිය රුපියල් 1,18,000ක් ගෙවන්න ඕනේ අපි ගන්න. ෆෝන් එකට පැකේජ් එකක් දාගෙන ඉන්ටර්නෙට් යන එක හොඳයි නේද කියලා දැන් හිතනවා ඇති කට්ටියට. මේක ගොඩක් පටින්නේ ඔය සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාටයි නැත්නම් ලයිව් ස්ට්‍රීම් කරන්නේ. එයාලටයි තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ. ඔයාලට සල්ලි තියෙනවා නම් ගන්න. ඉතින් ඒක අවුලක් නැහැ. මේකේ ස්පීඩ් එක 220 Mbps වේගයක් තියෙනවා. ඒ කියන්නේ තප්පරයට මෙගාබයිට් 220ක වේගයක් තියෙනවා. ගාන අහපු ගමන් දැන් වීඩියෝ එක බැලුවා ඇති වගේ දැනුම් පිරිසුකුත් ඇති. දැන් ඒ වුණාට කමක් නැහැ. ඉතින් මේ ඉතිරි ටිකත් බලන්න කවදා හරි වැදගත් වෙන්න පුළුවන් ඔයාලට. දැන් මේ එන සතිය තුල ඒ කියන්නේ 2025 ජූනි මාසේ ලංකාවට ප්‍රථම වරට මෙම ස්ටාර්ලින්ක් සේවාව හිමි වෙනවා. ඒක ට්‍රයිල් පීරියඩ් එකක් විදිහට තමයි සැලකෙන්නේ. එතකොට ජූලි වල ඉඳන් වගේ එහෙම නැත්නම් අගෝස්තු වගේ ඉඳන් කැමති කට්ටියට ඒක ගෙවීම් කරලා ගන්න හැකියාවක් තියෙනවා. අපි ආයි ස්ටාර්ලින්ක් සේවය ගැන බැලුවොත් මේ වෙන විට යාලා මෙම අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා චන්ද්‍රිකා 7600ක වගේ ප්‍රමාණයක් අභ්‍යවකාශ ගත කරලා පෘථිවිය වටා කක්ෂ ගත කරලා තියෙනවා. දැන් ඔය බලන්නේ ස්ටාර්ලින්ක් එකෙන් චන්ද්‍රිකා 7600ක් යවල් තියෙනවා. ලංකාවේ චන්ද්‍රිකා කීයක් යවල් තියෙනවද? දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න එකත්. ඒ 7600න් 7300ක් පමණ දැනට ක්‍රියාකාරී මට්ටමේ තියෙනවා. ඒකිනුත් 7000කින් වගේ තමයි සේවය ලබා දෙන්නේ. චන්ද්‍රිකා 7600ක් කියන්නේ හිතන්නකෝ මෙයාලගේ කොස්ට් එක කොයි වගේ වෙන්නේ නැද්ද කියලා. ඒක මේ පැකේජ් එකක් මෙච්චර ගණන් යන්නේ. ඒ ගාණ වැඩි වුණාට ඒක දැන් ලංකාවේ කට්ටියට පොඩ්ඩක් ගණන් වැඩි වුණාට දැනට රටවල් 100ක පමණ ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම් ලබාගෙන යාලා ඒක ක්‍රියාත්මක කරමින් යනවා. දැන් ලංකාවටත් හම්බෙනවා. අපි දැන් බලමු මේ 1,18,000ට අපිට මොනවද ලැබෙන්නේ කියලා.
අපිට ලැබෙනවා ස්ටාලින්ක් ඇන්ටනා එකක්. දැන් දන්නවා ඩයලොග් ටීවී එහෙම තියෙන කට්ටිය මොකදට වහලේ හයි කරලා තියෙන රවුමක් වගේ අන්න ඒ වගේ මෙයාලගේ ඇන්ටනා එකක් දෙනවා. ඒක රවුම් නෑ ඒක කොටු එකක්. මම ඒක ඔයාලට පින්න දාන්නම්. ඒක සවි කරන්න පුළුවන් කික් ස්ටෑන්ඩ් එකකුත් හම්බෙනවා. තව Gen 3 රවුටර් එකක් තියෙනවා. ඊට අමතරව මීටර් 15ක් දිග ස්ටාලින්ක් කේබල් එකක් හම්බෙනවා. තව මීටර් 1.5ක් දිග AC කේබල් එකක් හම්බෙනවා. තව පවර් සප්ලයි එකකුත් හම්බෙනවා. ඒ කියන්නේ අපිට රවුටරේට කරන්ට් එක උන්නේ ඒකට. ඔය ටික තමයි ගෙදර හයි කරන්න තියෙන්නේ අන්තර්ජාල පහසුකම් ලබා ගන්නවා නම්. මේ ස්ටාලින්ක් එක ගැන කියන්න තව කරුණු ගොඩක් තියෙයි කියනවා නම් වැඩි වෙලාවක් ගන්නේ නැතුව වැදගත් කරුණු ටික විතරයි මම ඔයාලට ඉදිරිපත් කරේ. තව දැනගන්න දේවල් අවශ්‍ය නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් කමෙන්ට් වලට රිප්ලයි කරනවා. මාත් එක්ක ඉස්සරින් ඉන්න කට්ටිය දන්නෝ ඒක. හොඳයි එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම එහෙනම් ජය වේවා.